Phoenix Solar Solutions YouTube channel එකට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. තමන්ගේ electric vehicle එකට ගැලපෙන solar system එකක් size and design කරන video series එකේ දෙවෙනි video එකත් එක්ක තමයි ඔයගොල්ලෝ මේක තේලා ඉන්නේ. අපි මුලදී කතා කරා on-grid system එකක්. එහෙම නැත්නම් grid tied system එකක් තියෙන කෙනෙක් කොහොමද තමන්ගේ consumption එකට match වෙන්න මේ solar system එක size කරගන්නේ එහෙම නැත්නම් තෝරගන්නේ කියන කාරණාව සම්බන්ධව. ඒ වීඩියෝ එකේදී අපි පැහැදිලි කර විදිහට CB එකෙන් හරි LECO එකෙන් හරි අනුමැතියක් අරගෙන grid tied system එකක් සම්බන්ධ කරන කෙනෙක්ට හරිම ලේසි මේ වැඩේ කරගන්න එක. මොකද එයාට කල්පනා කරන්න තියෙන්නේ මාසයේ අවසානයේදී තමන්ගේ total electricity consumption එක කීයද සහ ඒකට match වෙන production එකක් තියෙන system එකක් තෝරගත්තා නම් ප්‍රශ්නේ විසඳෙනවා. මෙතනදී බැටරිස් වලට ඉන්වෙස්ට් කරන්න අවශ්‍ය නැති හින්දා සිස්ටම් එකට යන වියදමත් ඉතාම අවමයි. වර්තමානයේ තියෙන තත්ත්වෙත් එක්ක හැමෝටම හැම පාරිභෝගිකයෙක්ටම නැෂනල් ග්‍රිඩ් එකට ග්‍රිඩ් ටයිඩ් සෝලර් සිස්ටම් එකක් සම්බන්ධ කරන්න අවසර එහෙම නැත්නම් අනුමැතිය ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සමහර කොට්ටාශයක් ඉන්නවා මේගොල්ලොන්ට මේ අප්‍රූවල් එක හම්බෙන්නේ නැහැ. අපි කියන්නේ ක්ලියරන්ස් එක රිජෙක්ට් වෙනවා. ඉතින් මේ වගේ කට්ටියට මොකක්ද කරන්න පුළුවන්? මේ වගේ පාරිභෝගිකයන්ට පුළුවන් තමන්ගේ කන්සම්ප්ෂන් එකට මැච් වෙන විදිහේ off grid solar PV system එකක් ආධාරයෙන් off grid solar system එකක් ආධාරයෙන් තමන්ගේ EV එක charge කරගෙන එදිනෙදා වැඩ කටයුතු ටික කරගන්න. ඉතින් මේක කරන්න යද්දී කොහොමද තමන්ට ගැලපෙන system එකක් තෝරගන්නේ සහ විශේෂයෙන්ම battery bank capacity එක මොන වගේ වෙන්න ඕනද කියන කරුණු කාරණා සම්බන්ධව අද අපි මේ වීඩියෝ එකේදී සවිස්තරාත්මකව කතා කරලා බලමු. solar PV systems off grid mode එක operate කරනකොට අපි විශේෂයෙන්ම කල්පනාකාරී වෙන්න ඕන තමන්ගේ daily energy requirement එක මොන වගේද කියන එක ගැන අදහසක් අරගන්න. on grid system එකක් තියෙන කෙනෙක්ට මම සඳහන් කරා සහ වීඩියෝ එකේ පැහැදිලි කරා ඒගොල්ලොන්ට විශේෂ වරප්‍රසාදයක් හම්බ වෙනවා. එයාලට මේ virtual energy storage එක හම්බ වෙනවා. ඒ කියන්නේ තමන් වැඩිපුර generate කරන units grid එකට export කරලා දවසේ කැමති වෙලාවක මාසේ කැමති වෙලාවක අවුරුද්දේ කැමති මාසයක පාවිච්චි කරන්න පුළුවන් වරප්‍රසාදය හම්බ වෙනවා. හැබැයි off grid customer කෙනෙක්ට එහෙම වරප්‍රසාදයක් හම්බෙන්නේ නැහැ. තමන්ගේ දෛනික එනර්ජි රික්වයර්මන්ට් එක බල ශක්තිය අවශ්‍යතාවය සපුරා ගන්න විදිහට තමයි මේ සිස්ටම් එක සයිස් කරන්න ඕනේ විශේෂයෙන්ම තමන්ගේ බැටරි බැංක් එක. ඉතින් අපි කලින් උදාහරණයක් ගත්ත ඉලෙක්ට්‍රික් වෙහිකල් එකම අරගෙන මේකෙත් පොඩ්ඩක් පැහැදිලි කරගමු. දවසකට සාමාන්‍ය මේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එක charge කරන්න කොච්චර වගේ ඉලෙක්ට්‍රිසිටි එහෙම නැත්නම් ඉලෙක්ට්‍රිකල් යුනිට්ස් ප්‍රමාණයක් එනර්ජි ක්වොන්ටිටි එකක් අවශ්‍යද කියන කාරණාව සම්බන්ධව. අර කලින් එක්සැම්පල් එකේ ගත්ත 50 කිලෝවොට් අවර් බැටරි එකක් තියෙන කිලෝමීටර්ස් 1000ක් දුවන්න යුනිට්ස් 150ක් වගේ අවශ්‍ය වෙන EV එකම ගමු. අපි හිතමු මේ අදාළ පුද්ගලයා එහෙම නැත්නම් මේ EV එක පාවිච්චි කරන කෙනා දවසකට කිලෝමීටර්ස් 50ක් තමන්ගේ කාර් එකේ එහා මෙහා යනවා කියලා. ඉතින් කිලෝමීටර්ස් 50ක් දුවන්න නම් මේ EV එක දවසකට යුනිට්ස් ආසන්නව 7මාරක් වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේක ඔයගොල්ලොන්ට සරලව මෙහෙම හදාගන්න පුළුවන්. normally කිලෝමීටර්ස් 1000ක් දුවන්න නම් EV එකක යුනිට්ස් 150ක් වගේ තමයි අවශ්‍ය වෙන්නේ. දැන් අලුතෙන් වෙන ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වල සමහර වෙලාවට යුනිට්ස් 130ක් වගේ අවශ්‍ය වෙන අවස්ථාවක් තියෙනවා. මම මේ worst case scenario එක සලකලා මේ ගණනය කිරීම කරන්නම්. එතකොට කිලෝමීටර් 100ක් දුවන කෙනෙක්ට නම් දවසකට ඕන වෙනවා දල වශයෙන් යුනිට්ස් 15ක්. කිලෝමීටර්ස් 50ක් දුවන කෙනෙක්ට නම් ඕන වෙන්නේ දවසකට යුනිට්ස් 7මාරක් වගේ ප්‍රමාණයක්. ඉතින් මේ off grid system එක size කරනකොට විශේෂයෙන්ම මෙන්න මේ figure එක පිළිබඳව අවබෝධයක් තියාගන්න ඕන. ඔයාට අවශ්‍ය වෙන්නේ දවසකට කොච්චර electricity ප්‍රමාණයක්ද කියන කාරණාව සම්බන්ධව. හරි. ඉතින් මේ electric vehicle එකට අමතරව තමන්ගේ ගෙදර appliances උත් එහෙම නැත්නම් electric appliances උත් අනිවාර්යයෙන්ම යම්කිසි electricity ප්‍රමාණයක් භාවිතා කරනවානේ. ඉතින් මේක අපි හිතමු අපි මේ කතා කරන ගෙදර දවසකට යුනිට්ස් 5ක් හෝ 6ක් වගේ ප්‍රමාණයක් භාවිතා වෙනවා කියන එක. daily energy requirement එක පිටුම් කිලෝවොට් hours 5යි යුනිට්ස් 5යි කියලා. ඉතින් මේ දෙකම එකතුන තැන total energy requirement එක මේ අදාළ නිවසේ 7.5 කියන්නේ ආසන්නව යුනිට්ස් 12මාරක් වගේ ප්‍රමාණයක් එක දවසකට වැය වෙනවා තමන්ගේ ඉලෙක්ට්‍රිකල් ඇප්ලයන්සස් වලට. හරි. ඉතින් දැන් මේ off grid system එකේ වචනෙන්ම නමෙන්ම ඔයාලට තේරෙනවා off the grid කියන්නේ grid එකට සම්බන්ධ නැහැ. අපිට අවශ්‍ය energy electricity produce කරගෙන අපිම consume කරගන්න isolated system එකක්. මේ වගේ systems design කරනකොට විශේෂයෙන්ම ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන daily load curve එක සම්බන්ධයෙන්. daily load curve එක කියන්නේ දවසේ පැය 24 දවසේ පැය 24 ඇතුළතදී තමන්ගේ electricity consumption එක vary වෙන්නේ කොහොමද වෙනස් වෙන්නේ කොහොමද කියන ප්‍රස්තාවය.
මම මේ ගත්ත එක්සාම්පල් එකට අදාළව ඩේලි ලෝඩ් කර්ව් එක ප්ලොට් කරලා පෙන්නන්න. මේ ඇඳලා තියෙන්නේ ඉලෙක්ට්‍රිසිටි කන්සම්ප්ෂන් එක වේරි වෙන්නේ කොහොමද කියන එක දවසේ පැය 24 ඇතුළත. මේ ප්‍රස්ථාරයේ x අක්ෂයේ තියෙන්නේ කාලය පැය වලින්, y අක්ෂයේ තියෙන්නේ පවර් එක වොට්ස් වලින්. වොට් 1000ක් තමයි කිලෝවොට් එකක් කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි උදේ නැගිට වෙලේ ඉඳන් නිින්දට යනකම් කොහොමද අපි ඉලෙක්ට්‍රිසිටි පාවිච්චි කරන්නේ කියන එක මම ඉතාලම සරල කරලා මේ ප්‍රස්ථාරය ඇඳලා තියෙනවා. මේක බොහොම සරල කරපු නිරූපණයක්. මේක විඩෝලා ටිකක් සංකීර්ණයි. මේ වගේ හරි කොටු හැඩ නැහැ. ගොඩක් වෙලාවට මේක වක්‍රයක් කර්ව් එකක් තමයි තියෙන්නේ. අපි පොඩ්ඩක් බලමු කොහොමද මේකේ මේ පවර් කන්සම්ප්ෂන් එක වේරි වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මේ බිඳුවේ පැය ගත්තාම රෑ 12ට ගෙදරක සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකයි ලයිට්ස් ටිකයි වගේ දෙයක් තමයි ඔන් වෙලා තියෙන්නේ. ඉතින් ඒකට ආසන්නව මම මෙතන උපකල්පනය කරා වොට් 800ක වගේ ප්‍රමාණයක් පාවිච්චි වෙනවා ඇති කියලා. උදේ 6 වගේ වෙලාව වෙනකම්. මේ උදේ 6 කියන්නේ අපි සාමාන්‍යයෙන් අවදි වෙලා ආහාර පාන පිසින්න ගන්න වෙලාව. මොකද වැඩට යන්න කලින් අපි ආහාර පාන සකස් කරගෙන තමයි වැඩට යන්නේ. රාජකාරී සඳහා පිටත් වෙන්න කලින් මේ ආහාර පාන පිසීමේ කටයුතු හින්දා ගොඩක් වෙලාවට අපේ ඉලෙක්ට්‍රික් ඇප්ලයන්සස්, ovens, ඉන්ඩක්ෂන් කුකර්ස් වගේ භාවිතා කරනවා නම් ගෙදරක වොට් 3000, 4000, 5000 වගේ වෙනකන් උනත් යන්න පුළුවන් පවර් කන්සම්ප්ෂන් එක. ඉතින් මම පැයක් වගේ කාලයක් ඇතුළත වොට් 3000ක් වගේ පාවිච්චි වෙනවා කියලා මෙතනදී උපකල්පනය කරලා තියෙනවා. එතකොට මේ තියෙන කන්සම්ප්ෂන් එක එන්නේ අපිට cooking loads ඉඳලා basically. ඉතින් අපි උදේ 7ට වගේ 7-8 අතර අපි හිතමුකෝ ගෙදරින් යනවා කියලා රාජකාරී ස්ථානයට පිටත් වෙන්න. ගියාට පස්සේ ගෙදරක ඉතුරු වෙන්නේ මොනවද? ගොඩක් වෙලාවට ෆ්‍රිජ් එක, CCTV සෙට් එක. ඒ වගේ දෙයක් තමයි. මම මෙතනදී තව විශේෂ දෙයක් සඳහන් කරන්න ඕන. මේ එයාර් කන්ඩිෂනර්ස් භාවිතා වෙන්නේ නැති ගෙදරක ලෝඩ් කර්ව් එක තමයි ප්ලොට් කරලා තියෙන්නේ. ඉතින් මේ අපේ රෙෆ්‍රිජරේටර් එක සහ CCTV ටික ඔය වගේ ලෝඩ්ස් ටිකට අවශ්‍ය වෙන පවර් එක මම උපකල්පනය කරලා තියෙනවා වොට් 200ක් 300ක් වගේ අතර ප්‍රමාණයක් වෙන්න ඇති කියලා. ඉතින් දවල් කාලේ ওই විදිහට තිබිලා හවස 6ට විතර අපි මොකද කරන්නේ? ආයෙ වැඩ ඇරලා ගෙදර ඇවිල්ලා එකපාරට මොකද කරන්නේ? ගෙදර ලයිට්ස් ටික දානවා. ඊට පස්සේ ටෙලිවිෂන් එකක් තියනවා. ටෙලිවිෂන් එක ඔන් කරනවා. හරි මේ වගේ ලෝඩ්ස් ටික මේ පික්චර් එකට ආවට පස්සේ ඔයාලට තේරෙනවා පවර් කන්සම්ප්ෂන් එක වැඩි වෙනවා ඔටෝමැටිකලි වොට් 1000කට වගේ. එතකොට මෙන්න මේ කියන පොයින්ට් එකේදී මේ ඉලෙක්ට්‍රිසිටි කන්සම්ප්ෂන් එක වැඩි වෙන්න හේතුව තමයි ලයිටිං ලෝඩ්ස්. right. ඔන්න දැන් අපේ වැදගත්ම පොයින්ට් එකට එනවා. දැන් මම ගෙදර ඇවිල්ලා රැයට කාලා ඔක්කොමත් කරලා පහෝදා ආයෙ වැඩට යන්න ඕන. වැඩට යන්නේ මොකේද? මගේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එකේ. ඉලෙක්ට්‍රික් වෙහිකල් එකේ මම වැඩට යන්න ඕන හින්දා රෑ 8ට වගේ මම මේක ප්ලග් කරනවා චාර්ජර් එකට. මම ඔයාලට කලින් වීඩියෝ එකේ සඳහන් කරා ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වලට හම්බෙන චාර්ජර් එකේ රේටඩ් පවර් කිලෝවොට් 7යි වුණාට අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් එයාගෙන් ඩිලිවර් කරගන්න. එහෙම නැත්නම් එයා ඔපරේට් කරන පවර් ලිමිට්. ලිතියම් බැටරිස් පුළුවන් තරම් අඩු පවරකින් charge කරන තරමට එයාගේ ලයිෆ් ස්පෑන් එක වැඩි වෙනවා. ඉතින් මම උපකල්පනය කරා මුලින්ම මට දවසට වැය වෙන්නේ මිනිත් 7:00ක් වගේ කියලා. ඉතින් මම මගේ charger එක ඔපරේට් කරන්නේ කිලෝවොට් 2කින්. ඒ කියන්නේ වොට් 2000කින්. එතකොට මේ වොට් 1000ට තව 2000ක් ඇඩ් වුණාම මගේ total power requirement එක වොට් 3000කට වැඩි වෙනවා. ඉතින් මේ වොට් 3000 පැය 4ක් වගේ පුරාවට කායක කන්සියුම් කරාට පස්සේ කිලෝවොට් hours 7:00ක් 8ක් අතර ප්‍රමාණයක් එයා charging වලට යොදා ගන්නවා. මෙතන කිලෝවොට් hours වොට් 2000 පැය 4ෙන් වැඩි කරාට පස්සේ කිලෝවොට් hours මට එනවා 8ක්. ඇත්තටම බැටරි එක charge කරන්න කිලෝවොට් hours 7:00ක් අවශ්‍ය වුණාට ওই charging process එකේ losses තියෙනවා. ඉතින් ওই losses වලටත් අපි යම්කිසි electricity ප්‍රමාණයක් අයින් කරන්න ඕන, energy එකක් අයින් කරන්න ඕන. එතෙන්ට කිලෝවොට් hours භාගයක් යනවා කියලා හිතලා තමයි මම මේ වගේ load curve එකක් assume කරලා තියෙන්නේ. තව විශේෂ දෙයක් තමයි මම මේ රෑ වෙනකම් මගේ lights ටික දාලා තියෙන හින්දා ඒ lighting load එක උඩට තමයි ওই charge එකේ power requirement එකත් එන්නේ. එතකොට basically මෙන්න මේ කියන පැය 4දී තමයි මගේ EV charger එක ඔපරේට් වෙන්නේ. මම හිතන්නේ ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් එන්නේ නැති. දැන් දවසේ පැය 24 පුරාවට කොහොමද මගේ ඉලෙක්ට්‍රිසිටි කන්සම්ප්ෂන් එක වෙනස් වෙන්නේ කියන එක සම්බන්ධයි. දැන් මේ කර්ව් එකේ මේ කළු පාටින් මම ඇදලා තියෙන්නේ power variation එක. power consumption variation එක. power එක time එකෙන් වැඩි කරාට පස්සේ තමයි මගේ energy variation එක හම්බ වෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ මේ මම සඳහන් කරන සලකුණු කරන වර්ගඵලය සැලකුවොත් තමයි ඔයාලට එනර්ජි කන්සම්ප්ෂන් එක කැල්කියුලේට් කරගන්න පුළුවන් වෙන්නේ.
මොකද මේක මම සඳහන් කරලා පැහැදිලි කරලා තියෙනවා කලින් වීඩියෝ එකත් energy equals power into time. power එක watt into time means hours, watt hours. මේක 1000න් බෙදුවට පස්සේ මට kilowatt hours වලින් මගේ energy consumption එක calculate කරගන්න පුළුවන්. දැන් මේ off grid system sizing වලදී ඔයාලා හරියටම තේරුම් ගන්න ඕන දේ තමයි ඔයාලට මේ ප්‍රස්ථාරය බැලුවොත් මේ කර්ව් එක බැලුවොත් ඕගොල්ලන්ට තේරෙන හවස 6න් පස්සේ තමයි සාමාන්‍ය ගෙදරක power consumption එක වැඩි. වැඩිම energy requirement එකක් තියෙන්නේ මේ හවස 6 ඉඳන් සාමාන්‍යයෙන් අපි රෑ නිින්දට යනකම් වෙලාවෙදී. මෙතන තියෙන වැදගත් කාරණේ තමයි මේ වෙලාවට ලංකාවට අවුව පායන්නේ නැහැ, ඉර පායන්නේ නැහැ. එතකොට මේ වෙලාවේදී ඕගොල්ලන්ට අවශ්‍ය වෙන එනර්ජි එක ඩිලිවර් කරන්න ඕන ඔයාලගේ බැටරි බැංක් එකේ ස්ටෝර් වෙලා තියෙන එනර්ජි එක. ඒක තමයි ඔයාලා හරියට තේරුම් ගන්න ඕන කාරණා. මේක තව ටිකක් ඔලුවට යන්න අපි බලමු දවසේ කොහොමද solar irradiation levels වෙනස් වෙන්නේ කියලා මේ පැය 24. මම ළඟ තියෙනවා කිලෝවොට් 5ක PV array එකක් සහ ඒ PV array එකෙන් ජෙනරේට් කරන power එක fully utilize වෙනවා කියලා දවසකදී මේ PV array එකේ ජෙනරේට් කරන power variation එක එන්නේ මෙන්න මේ වගේ. මම මේ රතු පෑනින් එක මේ බෝඩ් එකේ ප්‍රස්ථාරය සඳහන් කරන්නම්. උදේ 6ට වගේ තමයි ඉර පායන්නේ. ඉර පෑවුවට පස්සේ මෙයාගේ ජෙනරේෂන් එක පීක් වෙනවා මේ මධ්‍යහ්නයත් එක්ක. ඒ වගේම ආය හවස 6ට ඉර බහලා ගියාම ජෙනරේෂන් එක 0 වෙලා යනවා. එතකොට මේ රතු පාට කර්ව් එකේ වර්ගඵලයෙන් තමයි ඕගොල්ලොන්ට හම්බෙන්නේ solar PV array එකෙන් අපිට දෙන energy total එක. හරිද? මෙතනදී ඕගොල්ලෝ හරියට ඔබ්සර්ව් කරොත් දෙයක් වෙන්නේ මේ solar පද්ධතියෙන් අපිට හම්බෙන energy එක හම්බෙන්නේ දහවල් කාලේ. හැබැයි ඒ වෙලාවේදී මගේ consumption එක හරිම අවමයි. ගෙදර එනර්ජි රික්වයර්මන්ට් එක වැඩි වෙන්නේ රාත්‍රී කාලේ. ඒ වෙලාවේ අපිට සෝලාර් පද්ධතියෙන් මගේ PV array එකෙන් එහෙම නැත්නම් ඉරෙන් හම්බෙන එනර්ජි එකක් ඇත්තේ නැහැ. ඉතින් මේ solar off grid system sizing වලදී ඕගොල්ලෝ වග බලා ගන්න ඕන මෙන්න මේ කාල පරාසයේදී Tamanට අවශ්‍ය එනර්ජි එක ලබා ගන්න ගැළපෙන එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරගන්න. එහෙම නැත්නම් මේකට තවත් විසඳුමක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ රාත්‍රී කාලේ ඔයගොල්ලෝ පාවිච්චි කරන ඉලෙක්ට්‍රිසිටි දවල් කාලෙට shift කරගන්න. අපි මේකට කියනවා load shifting කියලා. ඔයාලට පුළුවන් නම් රැයට charge කරන්න පටන් ගන්න නැතුව EV එක දවල් 10ට 9ට වගේ charge එකකට plug කරන්න. ඔයාලට මේ solar panels වලින් generate වෙන power එක directly utilize කරන්න පුළුවන් chance එක හම්බෙනවා. හැබැයි practically ඒක කරන්න ගොඩක් අමාරුයි. මොකද අපි ගෙදරින් පිටත් වෙලා රාජකාරී සඳහා ගිහිල්ලා ආපහු ගෙදර එන්නේ රෑ. ඉතින් රාජකාරී වෙලාවේ මේ EV එක ප්ලග් කරන්න අපි ගෙදර නැහැ. ඔන්න ඔක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න තමයි අපිට ඕන බැටරි බැංක් එකක්. එතකොට මේ බැටරි බැංක් එකට පුළුවන් වෙන්න ඕන රාත්‍රී කාලේ තමන්ගේ ඉලෙක්ට්‍රිසිටි රික්වයර්මන්ට් එක ඩිලිවර් කරන්න. දවල් කාලේ සෝලාර් පැනල්ස් වලින් හම්බෙන එනර්ජි එක ස්ටෝර් කරගෙන රෑට අපිට ඩිලිවර් කරනවා. ඕක තමයි මේ බැටරි බැංක් එකේ කාර්යය. සහ මේ ටිපිකල් ලෝඩ් කර්ව් එකේදී බැටරි බැංක් එක ඕන වෙන්නේ මෙන්න මේ විශේෂයෙන්ම ඕන වෙන්නේ මේ නයිට් ටයිම් එකේ එනර්ජි රික්වයර්මන්ට් එක ඩිලිවර් කරන්න. හරි දැන් මම අර කලින් පැහැදිලි කරා වගේ මේ මගේ EV එක charge කරගන්න මට ඕන මේ වෙලාවේ යුනිට් 7.5ක්. ඊට අමතරව මේ ගෙදර පරිභෝජනයකුත් තියෙනවානේ. එතකොට මම මේක නිකන් වැඩි කරලා ගත්තොත් මෙතන එනවා 10යි 10 ඒවා දෙකක් කියන්නේ එතන යුනිට්ස් 2යි මෙතන යුනිට් 4යි. අපි හිතමු මෙතනට එනවා යුනිට්ස් 10ක්. එතකොට මේ 12.5න් යුනිට්ස් 10ක්ම භාවිතා වෙන්නේ රාත්‍රී කාලේ. හරි ඊතුරු යුනිට්ස් 2කමාර තමයි රෑ 12 ඉඳන් හවස 6 වෙනකම් භාවිතා වෙන්නේ. හරි මේක මම මේ ප්‍රැක්ටිකල් සිනාරියෝ එකක් පොඩ්ඩක් එම්ෆසයිස් කරලා කිව්වේ ඕගොල්ලොන්ට හරියට ඔලුවට යන්න ඕනේ. මොකද වැඩි පෝෂන් එකක් පාවිච්චි වෙන්නේ රෑ කාලේ. මේ 10යි 2කමාරයි කියන එක වෙනස් වෙන්න පුළුවන් තමයි කන්සම්ප්ෂන් පැටර්න් එකත් එක්ක. හරිද? එතකොට දැන් මේ වගේ එනර්ජි රික්වයර්මන්ට් එකක් තියෙන තැනකට ඔෆ් ග්‍රිඩ් සිස්ටම් එකක් අපි ඉන්ස්ටෝල් කරන්න යනකොට ඔයාලට දැන් තේරෙනවා ඇති මගේ බැටරි බැංක් එක සෑහෙන සැලකුණු ප්‍රමාණයකින් විශාල වෙන්න ඕන. 10 කිලෝවොට් අවර්ස් රැට පාවිච්චි කරන්න නම් අඩුම ගානේ කිලෝවොට් අවර්ස් 12ක 13පත් බැටරි එකක් තියෙන්න ඕන. ඒ බැටරි එක දවල් කාලේදී charge කරගන්න නම් හරි අඩුම ගානේ කිලෝවොට් 3කවත් ඉන්නවට එකක් තියෙන්න ඕන. PV array එකත් කිලෝවොට් 3ක්වත් තියෙන්න ඕන. මොකද 3 වරක් 4 තමයි 12 වෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ ඊට සරලව පුළුවන් අදහසක් ගන්න කොහොමද අපේ රික්වයර්මන්ට් එකට මැච් වෙන්න EV එකක් රික්වයර්මන්ට් එකට මැච් වෙන්න ඔෆ් ග්‍රිඩ් එක සයිස් කරගන්න කියලා. ඉතින් ප්‍රැක්ටිකල් සිනාරියෝ එක බැලුවොත් දැන් මේ කිලෝවොට් අවර්ස් 10යි කියන එක අද මේ ගාන තිබ්බට තව අවුරුදු 10ක් 15ක් ඇද්දි වැඩි වෙන්න පුළුවන්. හරිද? මේ ඩේ ටයිම් කන්සම්ප්ෂන් එකත් ඕගොල්ලෝන්ගේ වෙනස් වෙන්න පුළුවන්. එයා කන්ඩිෂන් එකක් වගේ මේකට සම්බන්ධ වුණොත් එහෙම. එතකොට ඔෆ් ග්‍රිඩ් එකක් සයිස් කරනකොට ගොඩක් වෙලාවට මේ ෆියුචර් ලෝඩ් එක්ස්පැන්ෂන්ස් උත් ඔලුවට අරගෙන තමයි
මේ සිස්ටම් එක හරියට සයිස් කරගන්න අවශ්‍ය වෙන්නේ. හරි දැන් මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි මේ ඔෆ් ග්‍රිඩ් සිස්ටම් එකක් සයිස් කරනකොට EV charging සඳහා බැටරි එක ඕවර් සයිස් වෙන්න ඕනයි කියන කාරණාව සම්බන්ධව. අපි බලමු ජෙනරල් සිංගල් ලයින් රිප්‍රසන්ටේෂන් එක මේ ඔෆ් ග්‍රිඩ් සිස්ටම් එකක සහ එක වැඩ කරන්නේ කොහොමද සහ ප්‍රැක්ටිකලි අපි උදාහරණයක් අරගෙන කතා කරමු. අපිට මාසයකට දවසකට කොච්චර වගේ යුනිට්ස් ප්‍රමාණයක් මේකෙන් භාවිත කරගන්න පුළුවන්ද කියන කාරණේ සම්බන්ධව. ඔෆ් ග්‍රිඩ් සිස්ටම් එකත් අපේ එනර්ජි රිසෝස් එක අපිට තියෙන්නේ අපේ PV array එකම තමයි. මෙයා ගිහිලා සම්බන්ධ වෙනවා අපේ ඔෆ් ග්‍රිඩ් ඉන්වර්ටර් එකට. මෙතන විශේෂයෙන්ම තවත් පුද්ගලයෙක් ඉන්නවා මෙයාට සම්බන්ධ වෙලා. එයා තමයි මගේ බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම්. BESS කියන්නේ බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම්. මෙයාගෙන් පවර් එක ඉන්වර්ටර් එකකින් ඉඳන් බැටරි එකටත් එන්න පුළුවන්. බැටරි එකකින් ඉඳන් ඉන්වර්ටර් එක සයිඩ් එකට පවර් ෆ්ලෝ වෙනවා ඩිස්චාර්ජින් බැටරි ඩිස්චාර්ජ් කරන වෙලාවට. මේ ඉන්වර්ටර් එකට සම්බන්ධ වෙලා ඉන්නවා මගේ ඉලෙක්ට්‍රිකල් ලෝඩ්ස් ටික. ඉදරක සිම්බල් එකක්ම යූස් කරන්නම්. මගේ හෝම් ලෝඩ්ස් ටික තියෙනවා. ඊට අමතරව ඉන්නවා මගේ EV charger එක. දැන් මම මේ කතා කරන උදාහරණයේදී EV charger එකට දවසකට යුනිට්ස් ඕන 7මාරයි. ගෙදරට ඕන යුනිට්ස් 5යි. ටෝටල් එක 12.5යි. මීට අමතරව අපේ PV array එක මම මේ උදාහරණයේදී සලකන්නම් කිලෝවොට් 5ක එකක් කියලා. ඉන්වර්ටර් එකත් මම හිතන්නම් මම අරන් තියෙන කිලෝවොට් 5 එකක් සහ බැටරි එක මෙතනදී මම අරන් තියෙනවා කිලෝවොට් අව 16 එකක්. මම මේ 16 සහ 5 කියන අගයන් මෙතනදී අරගන්නේ අපේ ෆීනික්ස් වල සමාගමේ අපි ළඟ තියෙන බැටරි කැපැසිටි සහ ඉන්වර්ටර් කැපැසිටි ආධාර කරගෙන. මොකද ගොඩක් වෙලාවට මේ සිස්ටම් එක තමයි වැඩිපුර පාරිභෝගිකයෝ අපෙන් මිලදී ගන්න. හරි. මේ කිලෝවොට් අව 16 බැටරිය charge වෙන්න 5 කිලෝවොට් PV array එකක් තියෙන තැනකදී හොඳට අවුව තියෙන දවසක නම් ඇත්තටම යන්නේ පැය 3ක් 4ක් අතර කාලයක්. දවල් වලදී හොඳටම ඇති වෙන්නේ charge. එතකොට මේ 5 කිලෝවොට් ඉන්වර්ටර් එකට පුළුවන් මේ EV එක සහ ගෙදර තියෙන ලෝඩ්ස් ටික ඩිලිවර් කරන්න. විශේෂයෙන් මම කලින් වීඩියෝ එකෙත් කිව්වා මේ EV එකේ රේටඩ් පවර් එක කිලෝවොට් 7ක් වුණාට මට මේක අඩු කරලා පාවිච්චි කරගන්න පුළුවන්. එහෙම අඩු කරලා පාවිච්චි කරන එකෙන් වෙන්නේ හොඳක් මිසක් නරකක් නෙමෙයි EV එකට සහ මගේ සිස්ටම් එක තියෙන දෙකට. පවර් ෆ්ලෝ එක මම සඳහන් කරොත් එක්ස්ප්ලেইন කරොත් දවල් කාලෙදී මගේ ගෙදර සහ EV charging වලට යන පවර් එක ගොඩක් අඩුයිනේ. එතකොට මේ සෝලාර් පැනල්ස් වලින් ජෙනරේට් කරන පවර් එක කෙලින්ම යනවා මගේ බැටරි එකට. ඊට අමතරව ගෙදර කන්සම්ප්ෂන් එකක් තියෙනවා නම් ඒකත් ඩිලිවර් කරනවා. මොකද මම අර කලින් ඇන්ද කර්ව් එකේ හැටියට දවල් වල ඔය ෆ්‍රීජර්ස් CCTV වගේ චූටි සමහර ලයිට් එකක් දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට ඉලෙක්ට්‍රිසිටි අවශ්‍යයි. අවුව තියෙන තාක්කල් ඔය සිනාරියෝ එකේ ගිහිල්ලා මෙයා බැටරි ෆුලි charge කරගන්නවා. හරිද? බැටරි ෆුලි charge වුණාට පස්සේ මේ 5 කිලෝවොට් PV array එකක් තිබුණයි කියලා ඉන්වර්ටර් එකෙන් 5 කිලෝවොට් ජෙනරේට් කරලා බැටරි එකට ඉන්ජෙක්ට් කරනවා වගේ කතන්දර වෙන්නේ නැහැ. ඒකට ප්‍රොටෙක්ටිව් මෙකැනිසම්ස් තියෙනවා. බැටරි එක ෆුල් charge වුණාට පස්සේ ඉන්වර්ටර් එකෙන් PV array එකේ සෝලාර් පැනල්ස් වලින් හානස් කරලා ගන්න. එහෙම නැත්නම් උකහා ගන්නේ ගෙදර පාවිච්චියට අවශ්‍ය පවර් එක විතරයි. හින්දා මේවා මේ ඕවර්ලෝඩ් වෙනවා, කරන්ට් එක වැඩිපුර ඉන්ජෙක්ට් වෙලා පිච්චෙනවා වගේ කතන්දර වෙන්නේ නැහැ. හරි. දැන් රෑට මගේ සෝලාර් පැනල්ස් වලින් කිසිම කන්ට්‍රිබියුෂන් එකක් නැහැනේ. එතකොට මල් ළඟ තියෙන්නේ මෙන්න මේ කිලෝවොට් අව 16කට බැටරි එක. මෙයා මොකද කරන්නේ? රෑට ඉන්වර්ටර් කරහා ගෙදරට අවශ්‍ය පවර් එක සහ මේ EV charging කියන දෙකටම අවශ්‍ය පවර් එක ඩෙලිවර් කරනවා. මෙතනදී විශේෂයෙන් සැලකිල්ලට ගන්න ඕන අර on grid systems වගේ නෙමේ. මේ EV charger එක කිලෝවොට් 7කින් ඔපරේට් කරන්න ගියොත් ඕගොල්ලෝ ඉන්වර්ටර් එක ඕවර්ලෝඩ් වෙන්න පුළුවන් chance එක වැඩි. මොකද මෙයාට ඩෙලිවර් කරන්න පුළුවන් උපරිම කිලෝවොට් 5යි. ඒතර ගෙදර සහ EV charging කියන දෙකේම එකතුව කිලෝවොට් 5ට අඩුවෙන් තියාගන්න තරමට ඔයාලට මේ ඉන්වර්ටර් එක ඕවර්ලෝඩ් වෙලා MCBs ඔපරේට් වෙලා පවර් නැති වෙන්නේ නැහැ. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. හරි. තව පොඩි විශේෂ දෙයක් මෙතනින් සඳහන් කරන්න ඕන. දැන් අපි හිතමුකෝ මේ හැමදාම EV එකට ඕන වෙන්නේ යුනිට් 7මාරයි නෙමෙයි. අපි දුර ට්‍රිප් එකක් ගිය දවසකට කිලෝමීටර් 200ක් විතර ගියා කියලා හිතමු. කිලෝමීටර් 200ක් විතර ගිය දවසකට මට ඕන වෙනවා යුනිට් සාමාන්‍යයෙන් 30ක් විතර. 30ක් විතර ඕන වෙනවා. එතකොට ගෙදරත් අර 5 කොහොමත් යනවා. මට මෙතන 35ක් ඕන යුනිට්ස්. හැබැයි බැටරියේ තියෙන කිලෝවොට් අව 16යි. මේකෙනුත් මම ගන්නේ 190යිනේ. ඒ කියන්නේ කිලෝවොට් අව 14මාරක් වගේනේ මෙතනින් එන්නේ ඇත්තටම. එතකොට 14මාරක් මෙතනින් දුන්නා. 35ක් මට ඕන. ඔන්න ඔය වගේ වෙලාවට අපි මේ ඉන්වර්ටර් එකට නැෂනල් ග්‍රිඩ් එක සම්බන්ධ කරලා තියෙන නිසා බැරි වෙලා හරි බැටරි පවර් එක රන් අවුට් වුණොත් රැට මදි එනර්ජි එක පවර් එක මෙයා මේ නැෂනල් ග්‍රිඩ් එක හරහා අරගෙන ඔයාලගේ එනර්ජි රික්වයර්මන්ට් එක සපුරලා දෙනවා. ඒතර කවදාවත් ඕෆ් ග්‍රිඩ් සිස්ටම් එකක් පාවිච්චි කරා කියලා බැටරි බහලා ගියයි කියලා ඔයාලගේ ඉලෙක්ට්‍රිසිටි රික්වයර්මන්ට් එක එහෙම නැත්නම් ඔයාලට ඉලෙක්ට්‍රිසිටි භාවිතා කරන්න බැරි වෙන තත්ත්වයක් උදා වෙන්නේ නැහැ.
අපි මේ සිස්ටම් ඩිසයින් කරලා ඉන්ස්ටෝල් කරද්දී ඔය හැමදේම කන්සිඩර් කරලා තමයි මේ සිස්ටම් එක ඩිසයින් එක කරන්නේ. ඉතින් මේ පවර් ෆ්ලෝ එක ඔටෝමැටිකලි සිද්ධ වෙනවා නේ. ඔයාලට තේරෙන්නේ නැහැ බැටරි බහලා ග්‍රිඩ් එකට ස්විච් වුණාද කියන එක. ඔටෝමැටිකලි මේ ඉන්වර්ටර් එක මේ හැමදේම එයා කන්ට්‍රෝල් සිස්ටම් එක කරා සිද්ධ කරනවා. ඉතින් මේක ඕගොල්ලොන්ට දැනෙන්නේ නැහැ මාසය අවසානයේදී ඔයාගේ එනර්ජි කන්සම්ප්ෂන් ෆිගර්ස් ටික බැලුවම ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර බැටරි එක ඩිස්චාර්ජ් කරාද, කොච්චර PVR එකෙන් එනර්ජි හානස් කරලාද. අපි නැෂනල් ග්‍රිඩ් එකෙන් එනර්ජි ගත්තා නැහැ. කියන්නේ CB එකෙන් හරි ලෙකෝ එකෙන් හරි එනර්ජි පර්චේස් කරා නම් ඒ කොච්චර ප්‍රමාණයක්ද? මේ කියන හැම එකම ඔයගොල්ලන්ට මාසය අවසානයේදී මේ ඉන්වර්ටර් එක through generate වෙන reports වලින් බලා ගන්න පුළුවන්. සහ මේක real time බලන්නත් පුළුවන්. මොබයිල් ඇප් එක ආධාරයෙන් සහ ඉන්වර්ටර් එකේ ඩිස්ප්ලේ එකෙන් මේක real time මේ power flow එක බලන්න පුළුවන්. මම ස්ක්‍රීන් එකේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්නම් ඔයගොල්ලන්ට මේක කොයි වගේද කියලා අදහසක් ගන්න. හරි ඉතින් දැන් මේ වීඩියෝ දෙකම බලපු කෙනෙක්ට නම් හිතෙන්න පුළුවන් අර පළවෙනියෙන් කතා කරපු සිස්ටම් එකට වඩා මේක ටිකක් ෂෝක් වගේ හොඳයි වගේ කියලා. මොකද බැටරි එකකුත් තියෙනවා, මේ නැෂනල් ග්‍රිඩ් එක නැති වුණත් අවුලකුත් නැහැ. ඒ කියන්නේ පවර් කට් එකක් ආවත් අපිට ගැටලුවක් නැහැ. අර අපි කොරෝනා කාලේ අත්විඳා වගේ ව්‍යසනයකටපත් වුණත් ගැටලුවක් නැහැ. මගේ EV එක හැම වෙලේම charge කරගන්න පුළුවන් මේ බැටරි එක හින්දා කියලා. ඔව් ඒක ඇත්ත. ඒ විශේෂ වරප්‍රසාදය මේ off grid system වල තියෙනවා. හැබැයි ඒ වගේම ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් අපිට එනර්ජි ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න පුළුවන් කියන එක. හැබැයි ඒ වගේම අවාසියකුත් තියෙනවා. අවාසිය තමයි මේ බැටරිස් එක්ක කරන සිස්ටම් වල මිල ටිකක් අධිකයි. සාමාන්‍යයෙන් දැන් මම මේ කතා කර කන්ෆිගරේෂන් එකේ සිස්ටම් එකක් ලක්ෂ 16ක් 17ක් වගේ රේන්ජ් එක තමයි තියෙන්නේ. එතකොට එච්චර ලොකු මුදලක් වියදම් කරලා මේ වගේ පද්ධතියක් සවි කරගත්තට පස්සේ ඕගොල්ලොන්ට ලැබෙන වාසියකට කියලා තියෙන්නේ ඉලෙක්ට්‍රිසිටි බිල් එකේ සේවිං එක තමයි. සාමාන්‍යයෙන් මේ වගේ කන්ෆිගරේෂන් එක ගැන සිස්ටම් එකකින් මාසෙට යුනිට් 450ක් වගේ ඕගොල්ලොන්ට ඔෆ්සෙට් කරන්න පුළුවන්. ඒ කියන්නේ මන්ත්ලි ඔෆ්සෙට් එක එනවා මට යුනිට්ස් 450ක් වගේ. මම මේ ප්‍රැක්ටිකල් ෆිගර්ස් කියන්නේ අපි ඉන්ස්ටෝල් කරලා තියෙන සිස්ටම්ස් වල යූසේජ් පැටර්න්ස් බලලා. ඉතින් මේකේ බිල් වැලියු එක ගත්තොත් සාමාන්‍යයෙන් රුපියල් 20000ක් එහෙම නැත්නම් 25000ක් වගේ රේන්ජ් එක තියෙන්න පුළුවන්. මෙතන තියෙන තවත් වාසියක් තමයි දැන් අපි දන්නවා ඉලෙක්ට්‍රිසිටි බිල්ස් කාලෙන් කාලට වැඩි වෙනවා. ඕගොල්ලෝ අද මේ සිස්ටම් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ තව අවුරුදු 10කින් වැඩි වෙන ඉලෙක්ට්‍රිසිටි බිල්ස් ගැන worry වෙන්න අවශ්‍යයක් නැහැ. මොකද අද ඕගොල්ලෝ මේ ඉන්වෙස්ට් කරන amount එකෙන් ඔයාලට මේ කියන යුනිට්ස් ප්‍රමාණය අවුරුදු 10ක් 20ක් පුරාවට ඔෆ්සෙට් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක තමයි ඕගොල්ලන්ට තියෙන ෆයිනෑන්ෂල් බෙනිෆිට් එක. මේ එනර්ජි ඉන්ඩිපෙන්ඩන්ට් වෙන එක වීමේ විශේෂ වරප්‍රසාදය හැරුණාම. ඊළඟට දැන් ගොඩක් දෙනෙක් ආයේ කල්පනා කරනවා ඇති මේවට කොච්චර වගකීම් කාලයක් හම්බ වෙනවද කියලා. සාමාන්‍යයෙන් දැන් අපේ මාකට් එකේ තියෙන සෝලාර් පැනල්ස් බොහෝමයකට අවුරුදු 30ක ටෝටල් වොරන්ටි එකක් හම්බ වෙනවා. කියන්නේ ප්‍රොඩක්ට් වොරන්ටි ප්ලස් පර්ෆෝමන්ස් වොරන්ටි එක අවුරුදු 30ක් වෙනකන් හම්බ වෙනවා. එතකොට මෙතනදී අපි මේ පාවිච්චි කරන හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකටත් අවුරුදු 10ක 1-to-1 රීප්ලේස්මන්ට් මැනුෆැක්චරර්ස් ගැරන්ටි එකක් වොරන්ටි එකක් හම්බ වෙනවා. බැටරි සිස්ටම්ස් ගත්තත් අපේ ෆීනික්ස් බැටරි වලට අපි අවුරුදු 10ක වගකීමක් දෙනවා. කැපැසිටි ගැරන්ටි එකක් දෙනවා. සාමාන්‍යයෙන් ඩිසයින් ලයිෆ් එක 6000 cycles at 25 degrees Celsius and standard test conditions. ඒ කියන්නේ ප්‍රැක්ටිකලි ගත්තොත් අවුරුදු 15 වගේ ඩිසයින් ලයිෆ් එකක් බැටරිස් වලට තියෙනවා. තව මෙතනින් විශේෂයෙන්ම ඔයගොල්ලොන්ට සඳහන් කරන්න ඕන දෙයක් දැන් මේ හයිබ්‍රිඩ් සිස්ටම් එකක් අපි ඉන්ස්ටෝල් කරගෙන ඕෆ් ග්‍රිඩ් විදිහට ඔපරේට් කරන්නේ CB approval නැති හින්දානේ. කවදා හරි දවසකට ඔයගොල්ලොන්ට CB approval හම්බුනාට පස්සේ අවුරුදු 2-3කට පස්සේ හෝ වේවා ඔයගොල්ලොන්ට පුළුවන් මේ හයිබ්‍රිඩ් සිස්ටම් එක ආධාරයෙන් වැඩිපුර එනර්ජි ටික නැෂනල් ග්‍රිඩ් එකට එක්ස්පෝර්ට් කරලා ඒ අදාළ කාලයේ තියෙන ෆීඩින් ටැරිෆ් එක අනුව ආදායමක් ලබා ගන්නත් ඒකත් විශේෂ ගුණාංගයක් මේ සිස්ටම් වල තියෙන ක්ලියරන්ස් එක හම්බුන දාකට මේ ඉන්වර්ටර් එක නැෂනල් ග්‍රිඩ් එකත් එක්ක කනෙක්ට් කරගෙන එක්ස්පෝර්ට් කරලා ඉන්කම් එකක් ගන්න පුළුවන්. මේ ඉන්වර්ටර්ස් මාරු කරන්න, සෝලාර් පැනල්ස් මාරු කරන්න ඒ කතන්දර මුකුත් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒකත් විශේෂ බෙනිෆිට් එකක් මේ තියෙන කන්ෆිගරේෂන් එකේ. හරි ඉතින් දැන් මම මේ උදාහරණයක් අරගෙන බොහොම සරල කරලා පැහැදිලි කරේ සාමාන්‍ය ගෙදරක කොහොමද මේ ඉලෙක්ට්‍රිසිටි කන්සම්ප්ෂන් එක වේරි වෙන්නේ සහ ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් ආවට පස්සේ ඒකට ගැලපෙන ඔෆ් ග්‍රිඩ් සිස්ටම් එකක් කොහොමද අපි සයිස් කරගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. හැබැයි ලංකාවේ හැම ගෙදරකම පොදු තත්ත්වය මේක නෙමෙයි. එක එක කේස් එකෙන් කේස් එකට මේක වෙනස් වෙනවා. සහ උදාහරණයක් හැටියට ඕගොල්ලෝගේ තියෙන්නේ ඩේ ටයිම් ලෝඩ්ස් වැඩි තැනක් නම් ෆැක්ටරි එකක් ඔෆිස් එකක් නම් බැටරි ඕවර් සයිසින් කරන්න අවශ්‍ය නැහැ. එතකොට අපිට PV array ඕවර් සයිසින් කරලා ඔයාලගේ රික්වයර්මන්ට් එක කේටර් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ ඉන්ජිනියරින් ටෙක්නික්ස් තියෙනවා solar PV systems design කරනකොට. ඉතින් මේ හින්දා තමයි අපේ Phoenix Solar Solutions සමාගමේ ඉංජිනේරුවරු සැදී පැහැදී ඉන්නේ ඕගොල්ලෝගේ අවශ්‍යතාවය අනුව ඔයාලට ගැලපෙන ඔප්ටිමම් සොලියුෂන් එක මොකක්ද කියන එක තේරුම් බේරුම් කරලා දෙන්න. මොකද දැන් මේ solar PV systems ගත්තොත් নানা ප්‍රකාරයේ systems තියෙනවා, configurations විශාල ප්‍රමාණයක් තියෙනවා, feed-in tariffs විශාල ප්‍රමාණයක් තියෙනවා. මේක හරිම confusing. සාමාන්‍ය උද්ගලයෙක්ට මේ දේවල් ඉගෙනගෙන Tamanට ගැලපෙන ඔප්ටිමම් සොලියුෂන් එක මොකක්ද කියන එක හොයාගන්න හරි අමාරුයි. ඉතින් ඒ හින්දා තමයි අපි අපේ කම්පැනි එකේ ඉන්ජිනියර්ස්ලා රාජකාරී වෙලා ඕනලේක ඔයගොල්ලොන්ට මේ පහත පේන
ෆෝන් නම්බර්ස් වලින් කන්ටැක්ට් කරගෙන ඔයාලගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා ඔයගොල්ලන්ට ගැලපෙන සොලියුෂන් එකක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව තමයි මේ solar PV systems installations වලට අමතරව අපේ Phoenix Power Holdings company එකෙන් අපි LV electrical installations ඊට පස්සේ දැනට තියෙන installations වල දෝෂ හඳුනාගෙන trouble shooting කිරීම ඊට පස්සේ testing and commissioning ඊළඟට systems design කරන ඒවා consultancy projects මේ වගේ নানা ප්‍රකාර projects විශාල ප්‍රමාණයක් කරනවා. ඉතින් ඕගොල්ලොන්ට අවශ්‍ය නම් තමන්ගේ factory එක හෝ office එක හෝ නිවස හෝ මොනෑම් හෝ ආකාරයේ ස්ථානයක මේ electrical installations වලට අදාළව එහෙම නැත්නම් electricity වලට අදාළ ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවා නම් අපිට කතා කරන්න. මොකද මේ full scope එකේම අපිට ඔයගොල්ලොන්ට උදව් කරන්න පුළුවන් විශේෂ හැකියාවක් තියෙනවා. මොකද අපේ companies තුනෙන් වැඩ කරන්නේ ලංකාවේ සුසු කම්ලත් electrical engineersලා කණ්ඩායම. හරි ඉතින් මම හිතනවා මේ වීඩියෝස් එකෙන් ඔයගොල්ලන්ට සෑහෙන ලොකු knowledge එකක් එන්න ඇති කියලා. ඔයාලම කොහොමද Tamanට ගැලපෙන EV එක Tamanට ගැලපෙන solar system එකක් ඩිසයින් කරගන්න කියලා තමන්ගේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එකට ගැලපෙන විදිහට. ආයෙත් දවසක මේ වගේ එඩියුකේෂනල් වීඩියෝ එකකින් අපි ඔයගොල්ලොම හම්බෙන්න. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.